සමාගමක් විසින් සකස් කළ යුතු මූල්‍ය ප්‍රකාශන LKS එක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ප්‍රමිතිය අනුව සමාගමක් විසින් මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළ ඉදිරිපත් කරන්න ඕන ප්‍රධාන මූල්‍ය වාර්තා පහයි ලාභ හෝ ලාභ ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයක් තුළ උපයන ලද ලාභදායීත්වය ගණනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වර්ෂයක් අවසාන වන දිනට ව්‍යාපාරයක තියෙන මූල්‍ය තත්ත්වය පෙන්눔 කිරීම සඳහා වත්කම් වගකීම් හිමිකම් ප්‍රමාණය පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වර්ෂයක කාලයක් තුළ ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම, ඒ කියන්නේ මුදල් ව්‍යාපාරයට ගලා ආ මාර්ග ව්‍යාපාරයේ මුදල් ගලා ගිය මාර්ග පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය වර්ෂයක කාලයක් තුළ අයිතිකරුවන්ගේ හිමිකමේ වෙනස් වීම පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය. ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මේ මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය නොවන හැබැයි තීරණ ගන්න පාර්ශවයන්ට වැදගත් වන අනිකුත් තොරතුරු ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් තුලින් ඉදිරිපත් කරනවා. සමාගමක් විසින් සකස් කළ යුතු මූල්‍ය ප්‍රකාශන LKS එක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ප්‍රමිතිය අනුව සමාගමක් විසින් මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළ ඉදිරිපත් කරන්න ඕන ප්‍රධාන මූල්‍ය වාර්තා පහයි ලාභ හෝ ලාභ ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයක් තුළ උපයන ලද ලාභදායීත්වය ගණනය කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වර්ෂයක් අවසාන වන දිනට ව්‍යාපාරයක තියෙන මූල්‍ය තත්ත්වය පෙන්눔 කිරීම සඳහා වත්කම් වගකීම් හිමිකම් ප්‍රමාණය පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වර්ෂයක කාලයක් තුළ ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම, ඒ කියන්නේ මුදල් ව්‍යාපාරයට ගලා ආ මාර්ග ව්‍යාපාරයේ මුදල් ගලා ගිය මාර්ග පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය වර්ෂයක කාලයක් තුළ අයිතිකරුවන්ගේ හිමිකමේ වෙනස් වීම පෙන්눔 කිරීම සඳහා සකස් කරන ප්‍රකාශනය. ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මේ මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය නොවන හැබැයි තීරණ ගන්න පාර්ශවයන්ට වැදගත් වන අනිකුත් තොරතුරු ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් තුලින් ඉදිරිපත් කරනවා.